සාමාන්‍ය සුපිරි පරිගණක ගොඩාක් විශේෂ අවශ්‍යතාවලට තමයි හදන්නේ. දැන් අර ප්‍රධාන රාමයේ පරිගණකයකට එකවර සමහරට බිලියන ගාණක් මිනිසුන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ජාලගතව. හැබැයි සුපිරි පරිගණක කියන එක ඒ වගේ අවශ්‍යතාවයකට නෙවෙයි ගන්නෙ. මිනිස්සු ලක්ෂ කෝටි ගාණක් එකවර සම්බන්ධ වෙනවා කියන පරිගණක වලට නෙවෙයි ඒක සුදුසු වෙන්නේ. ගොඩක්ම ගැලපෙන්නේ දැන් හිතන්න ඔන්න අපිට සැකසීමේ ක්‍රියාකාරකමක් තියෙනවා. එකක් හරි දත්ත සකස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හිතන්න එකවර සංඛ්‍යා බිලියනයක් විතර එකතු කරන්න තියෙනවා. සංඛ්‍යා බිලියනයක් විතර එකවර එකතු කරලා මේ තප්පරයක් අතරද රිසල්ට් එක ජෙනරේට් කරන්න ඕනේ. තප්පරයක්වත් යන්න නැතුව ඉක්මනට ඕනේ. ඒක එහෙම ආවේ නැත්තම් ඒ ඊළඟට අපි ගන්න යන තීරණයට වැඩක් නැහැ. ශනිකව ඒ උත්තර එන්න ඕනේ. සමහර විද්‍යාත්මක පරීක්ෂණවලදී ඔය අභ්‍යවකාශ ගවේෂණ වගේ දේවල් වලදී ඒ වගේ දේවල් තියෙනවා. අපි ඒව නොදන්නවා උනා. තේරුණාද? අන්න ඒ වගේ දේවල් වලට ඒ දේ ශනිකව වෙන්න ඕනේ. ඒතකොට ප්‍රධාන රාමයේ පරිගණක වලටවත් ඒ වගේ හැකියාවක් නැහැ. ඒවට තියෙන්නේ ගොඩක් දෙන්නේ ජාලගත හැකියාව. හරි ජාලගත හැකියාව තමයි ලොකුටම තියෙන්නේ. හැබැයි සුපිරි පරිගණක වලට අන්න සුපිරි පරිගණක වලට පුළුවන්කම තියෙනවා. දැන් සාමාන්‍ය අර අනික් පරිගණකයක් සමහරට දවසක් විතර වැය කරන වැඩක් මේ තප්පරයකින් විතර කරලා දෙන්න පුළුවන්. දවසක් විතර වැඩ කරලා තමයි ඒකේ ඒ අවුට්පුට් එක ක්‍රියේට් කරන්න. හැබැයි සුපිරි පරිගණකයකට පුළුවන් තාක් කුඩා කාලයකදී ශාල සැකසීමේ බලයක් නිසා ක්ෂණිකව ඒ ප්‍රතිඵල නිර්මාණය කරන්න පුළුවන්.